එතන එක්කෙනෙක්වත් හිටියේ නෑ අත් දෙක හොඳට නෙළුම් පොහට්ටුව වගේ තියාගෙන සාදු කියන්න. ඇයි ආබාධිතයි. එතන කවුරුවත් හිටියේ නෑ ඔය විදිහට සාදුකාර දෙන්න. හේතුව ආබාධිතයි. එතන කිසි කෙනෙක් හිටියේ නෑ එනකොට ගරු සත්කාර කරන්න නමස්කාර කරන්න මේන්නේ හාමුදුරු කෙනෙක්. ඒක දන්නෝ ඔය අපි සූදානම් වුණා වගේ අත්තන්ට කිසි සූදානමක් නෑ. කවුරු හරි එක්කන් ආපුවාම එනවා යනකොට යනවා. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවද අපිට තියෙන ගැටලු. මට එතකොට තමයි කල්පනා වුණේ මොනවද අපි මේ කටින් ගත්ත වැඩකට කියලා තියෙන්නේ. අත් දෙකෙන් අපිට කියලා මොකක්ද කරගත්ත දෙයකට තියෙන්නේ. හැසිරීමෙන් අපිට කියලා කරගත්ත දෙයක් තියෙනවා. දන්න කියන කාලේ ඉඳන් ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂයන් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාථාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන වෙනතුනි සියලු පව් නොකළ යුතුය.